පින්වතුනි, පින්වත් දරුවනේ, ඒ දවස්වල ආරණ්‍ය සේනාසනේ භික්ෂූන් වහන්සේලා දෙනමක් අතරේ සුළං හැමීමේ දිසාවෙන් ඇතිවෙන වෙනස අනුව සීතල ඇතිවන්නේ කවර කාලයේද යන්න පිළිබඳව වාදයක් ඇති වුණා. පෙර භවයේත් මේ දෙදෙනා අතර වාදයක් හටගත්තා. අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙර ආත්මවල ඇති කරගත් පුරුදු මේ ආත්මෙත් ඇති වෙනවා කියලා පෙන්වා දෙමින් උන්වහන්සේ මේ මාළුත ජාතකය දේශනා කළා. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනේ. කොසල් රටේ එක්තරා ආරණ්‍යක වයසට ගිහින් පැවිදි වූ භික්ෂූන් දෙනමක් වාසය කළා. එක් භික්ෂුවකගේ නම කාල නමින් හැඳින්වූ අතර අනෙක් භික්ෂුව ජුන්හා නමින් හැඳින්වුණා. මේ භික්ෂූන් දෙන්න එකිනෙකාට බොහොම සුහදව මේ ආරණ්‍ය සේනාසනේ වාසය කළා. මේ භික්ෂූන් දෙන්න අතර වාදයක් ඇති වුණා. ජුන්හා භික්ෂුව කාල භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කාලු ස්වාමීනි, සීත ඇතිවන්නේ කොයි කාලෙටද? චන්ද්‍රයා කළුවර වේගන යන කාලෙට නෙවෙයි සීත ඇතිවන්නේ කියලා කාල භික්ෂුව පිළිතුරු දුන්නා. එතකොට ඒ භික්ෂුව එයට එකඟ නොවි නිහඬ වුණා. අවදවසක් කාල නැමැති භික්ෂුව අනිත් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ජුන්හා ස්වාමීනි, සීත ඇතිවන්නේ කොයි කාලෙටද? චන්ද්‍රයා ආලෝක වේගන යන කාලෙට නෙවෙයි සීත ඇතිවන්නේ කියලා ජුන්නා භික්ෂුව පිළිතුරු දුන්නා. එතකොට ඒ භික්ෂුව එයට එකඟ වුණේ නැහැ. දෙන්නාගෙන් නිවැරදි දේ කියන්නේ කවුද කියලා කාටවත් තෝරගන්න බැරි වුණා. හොඳයි. අපි දෙදෙනා වාද කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. අපි යමු භාග්‍යවතුන් වහන්සේ හමුවන්න. භික්ෂුන් දෙදෙනාම ප්‍රශ්නයට පිළිතුරු සොයාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට තමන්ගේ ප්‍රශ්නය පවසා සිටියා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, සීත ඇතිවන්නේ කොයි කාලෙටද? මහණෙනි, මම මීට කලින් ආත්මිකත් ඔබගේ ඔය ප්‍රශ්නයටම පිළිතුරු දීලා තියෙනව නේද? එතකොට ඒ භික්ෂූන් දෙදෙනාගේම අතීත කතාව දැන ගැනීමට භික්ෂූන් වහන්සේලාට ඕන වුණා. භික්ෂූන් භවයෙන් වැසී ගිය ඒ පෙර ආත්මේ විස්තරේ කියා දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කළා. මහණෙනි, යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ එක්තරා පර්වතයක් පාමුල සිංහෙකුයි කොටියෙකුයි වාසය කළා. එකම ගල් ලෙනක, එහෙම නැත්තම් එකම ගල් ගුහාවක තමයි දෙන්නම ජීවත් වුනේ. දෙන්න හොඳම යාළුවෝ. මේ කාලයේදී පුරන ලද පාරමිත ඇති බෝධිසත්වයන් වහන්සේ ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ඒ පර්වතයේ පාමුලම වාසය කළා. මේ සිංහයා සහ කොටියා යාළුවන් දෙදෙනා අතර සීතල අරමුණු කරගෙන විවාදයක් ඇති වුණා. මිත්‍රය, සීතල ඇතිවන්නේ කොහොමද? චන්ද්‍රයා කළුවර වේගන යන කාලෙට සීත වෙනවා කියලයි කොටියා කිව්වේ. මිත්‍රය, සීතල ඇතිවන්නේ කොහොමද? චන්ද්‍රයාගේ එළිය වැඩි වේගන එන කාලෙට සීත වෙනවා කියලයි සිංහයා කිව්වේ. මේ දෙදෙනාට
වාදයේ කෙලවර දකින්ට ලැබුණේ නැහැ. ඒ දෙන්නාට ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණා. අපි දෙන්නා මෙහෙම වාද කිරීමෙන් පළක් නැහැ. මේ පර්වත පාමුල සිටින භාවනායෝගීව වැඩවසන උතුමන් ළඟට යන්න දෙදෙනාම එකඟ වුණා. බෝධිසත්වයන් වහන්සේ සොයාගෙන කන්ද පාමුලට ගියා. බෝධිසත්වයන් ළඟට ගිහින් මොවුන් දෙදෙනාට තියෙන ප්‍රශ්නය බෝධිසත්වයන්ට ප්‍රකාශ කරා. එතකොට බෝධිසත්වයෝ මේ දෙදෙනාගේ අදහස් වලට සවන් දුන්නා. පින්වතුනි, අවපක්ෂයේ එනම් සඳ කළුවර වෙන කාලෙට හෝ පුරපක්ෂයේ සඳ මෝරා එන කාලෙට හෝ කවර දිශාවකින් සුළං හැමුවද සීතල වෙනවා. සීතල හටගන්නේ සුළඟින්. සුළං හමන පැත්තෙන් සුළං හමන විට සීතල වෙනවා. මේ ප්‍රශ්නයෙන් නුඹලා දෙන්නම පරාජය වෙලා නැහැ කියා බෝධිසත්වයන් වහන්සේ ඔවුන්ට පහදලා දුන්නා. ඉතින් මහණෙනි, ඔය ප්‍රශ්නෙට මම ඒ කාලෙම උත්තර පහදලා දුන්නා කියලා භාග්‍යවතුන් වහන්සේ ධර්මය විස්තර කරමින් චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ දේශනාවේ කෙළවර කාල භික්ෂුව සහ ජුන්හ භික්ෂුව දෙදෙනා සෝවාන් ඵලයට පත් වුණා. මහණෙනි, ඒ කාලේ කොටියා වෙලා හිටියේ මේ කාල කියන භික්ෂුව. සිංහයා වෙලා හිටියේ ජුන්හා කියන භික්ෂුව. එදා මේ ප්‍රශ්නය විසඳපු තාපසයා වෙලා හිටියේ අද සම්බුද්ධත්වයට පත් වූ මමයි කියලා වදාලා. යමක් පිළිබඳ හෝ යමෙක් පිළිබඳ යම් කෙනෙකු සැක සංකා ඇති කරගනීද, වාදයේ පැටලේද, එය හුදෙක් සැකය සහ වෙහෙසට හේතු වෙයි. එවැනි වාද විවාද කාලය කා දැමීමක් පමණයි. යමෙකුට යම් ගැටලුවක් ප්‍රශ්නයක් ඇතිවේද, වාද කිරීම පසෙක දමා ඒ සඳහා ඇති වූ මූලික කාරණය නැතහොත් මුල් හේතුව සොයා බැලිය යුතුයි. එවිට සැකය ඉවත් වී සත්‍ය අවබෝධ වන්නේය.